දවසක් කිරිහාමි තමන්ගේ යාළුවන් එක්ක ගඟ අසල තිබුණු කජු ගහකට ගියා. කවුරුත් ලේසිව අතට අහුවෙන පුහුලම් කඩා කන්න පටන් ගත්තා. ඒ අතරේ ගඟට නැමුණු අත්තක අග ලොකු පුහුලමක් දැක්ක කිරිහාමි. ඒක කන්නහුට හරිම ආශාවක් ආවා. යන්න එපා! යන්න එපා! අත්ත කැඩෙයි! අතු අගටම ගිය කිරිහාමි ජරාස් කියලා අත්ත කැඩිලා ඔහු ගඟට වැටුණා. කිරිහාමි හොඳටම තෙමුණා. ඒත් යන්තම් පණ බේරාගෙන ගොඩට ආවා. සීතල දැනිලට ඔහුට එක දවසක සඟනමක් කියපු කතාවක් මතක් වුණා. ඒක තමයි දූ හිසත් පයත් එකම විදිහට සීතල වුණොත් මැරුණු එක කියලා. මාමලා! 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 මලා නම් කතා කරන්නේ කොහොමද කියලා. තර්ක කරන කිරිහාමි නැහැ. බලන්න. ඒත් කොහොමද? කිරිහාමි කියනවා මලාය කතා කරන්නේ නැද්ද? මලාය කතා කරන්නේ නෑ. මම මැරිලා නෙවෙයි. මම ජීවතුන් අතර ඉන්නේ. එහෙනම් නැගිටින්න බා. අන්තිමට ඔහුව උස්සාගෙන ගෙදරට ගෙන ගියා. මේ බත් කන්න. මට මේ කිරි බොන්න. මා මලා අවට නෑදෑයන්වත් ආවා. ඒත් කිසිවෙක්ටත් ඔහුව නැගිටවන්න බැරි වුණා. අන්තිමට ඔහු හරිම ටයර්ඩ් වෙලා වගේ පේන්න තිබුණා. ඒ නිසා ගමේ අය ඔහුව සෙමින් අල්ලගෙන සැහැල්ලුවෙන් වාඩි කරලා තැබුවා. කිරිහාමිත් සැබැවින්ම මලා වගේ ඇස් වහගෙන දෑත් බඩට දාගෙන නිහඬව පඩිපෙළ වෙලා හිටියා.